සුබ දවසක් සුබ දවසක් කියලා පිළිගන්නවා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව. ඉතින් ඔයා මේ අදත් එකතු වෙලා ඉන්නේ SL මානව YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් තීමන වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාට Bitcoin හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මේ විදිහට ඔයා Bitcoin හම්බ කරන එකේ වටිනාකම මොකක්ද කියලා කිව්වොත් මේ වෙනකොට Bitcoin එකක වටිනාකම ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් ලක්ෂ 17කටත් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ Bitcoin කියන්නේ e-currency එකක්. ඉතින් මේ e-currency එක පටන් අරගෙන තියෙන්නේ 2009 වසරේදී. ඉතින් මේ 2009 වසරේදී පටන් ගත්ත e-currency එක මේ වෙනකොට ලෝකයේ තියෙන වටිනාකමින් වැඩිම මුදල් ඒකකයේ බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකට උදාහරණයක් විදිහට කිව්වොත් මේ වෙනකොට Bitcoin එක වටිනාකම ඩොලර් වලින් ගත්තොත් ඩොලර් 9000 ගානකටත් වැඩි වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ වෙනකොට ලෝකේ ඉන්න ගොඩක් අය මේ Bitcoin මයින් කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අපිටත් පුළුවන් මේ Bitcoin මයින් කරන්න. ඉතින් මේ Bitcoin කියන්නේ e-currency එකක් නිසා අපිට Bitcoin මයින් කරන්න නම් අන්තර්ජාලය පාවිච්චි කරලා තමයි මේ විදිහට Bitcoin මයින් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ PC එකෙන් හරි එහෙම නැත්නම් ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් හරි මේ විදිහට ඔයා කිසිම දෙයක් නොකර ඔයාගේ data විතරක් on කරලා තියලා ඔයාට Bitcoin මයින් කරන්න එහෙම නැත්නම් Bitcoin හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් අන්න ඒ නිසා මේ ක්‍රමය ගැන ඔයා දැනගන්න එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා මේ වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. ඒ වගේම තමයි ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක ඔබලා අපිව subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට like එකක් දාලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට දැක ගන්න share කරන්න කියලාත් මම ඔයාලට මතක් කරනවා. හරි. ඉතින් මේකට ඔයා ඉස්සෙල්ලාම එන්න ඕන වෙබ්සයිට් එක තමයි මෙන්න මේ වෙබ්සයිට් එක. මෙන්න මේ CryptoTab browser කියන වෙබ්සයිට් එකට එන්න ඕන. ඉතින් මේක browser එකක්. මේ browser එක අපේ PC එකට හරි එහෙම නැත්නම් අපේ mobile phone එකට හරි install කරගෙන තමයි අපිට මේ විදිහට Bitcoin mine කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේක මේ වෙනකොට කරන ගොඩක් අය ඇති. ඉතින් ඒ වගේම තමයි මේක ගැන නොදන්න අයත් ගොඩක් ඇති. ඉතින් අන්න ඒ නිසා තමයි මම මේ වීඩියෝ එකෙන් ඒගොල්ලන්ට මේ ගැන දැනුවත් කරන්න මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ browser එකට එන්න අවශ්‍ය කරන link එක මම පහළ description එකේ දාලා තියෙනවා. ඔයාට එතනින් පහසුවෙන්ම මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ ඔයා මෙතෙන්ට ආවේ ඔයාගේ PC එකෙන් නම් ඔයා මෙන්න මෙතන download කියන තැන click කරලා ඔයාගේ PC එකට මේ browser එක download කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මේකට ආවේ ඔයාගේ mobile phone එකෙන් නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන touch කරලා ඔයාගේ Google Play Store එක හරහා මේ application එක ඔයාගේ phone එකට download කරගන්න. හරි. ඉතින් මේක අපේ PC එකට download කරගත්තොත් අපිට මේක browser එකක් විදිහට තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එකට download කරගත්තත් මේක අපිට browser එකක් විදිහට තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. අපිට මේකෙන් අපේ browser එකකින් කරන අනිත් වැඩත් කරගන්න පුළුවන්. අපිට Google search කරනවා, Facebook යන එක, YouTube බලන එක වගේ දේවල් මේකෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ browser එක ඔයාගේ PC එකට හරි ෆෝන් එකට හරි install කරගත්තට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕන මේකට log වෙලා ඔයාගේ Gmail එක සහ password එක type කරලා ඔයා මේකට log වෙන්න ඕන. හරි. ඉතින් මේ විදිහට log වුණාට පස්සේ ඔයාට ඔයාගේ PC එකේ මෙන්න මේ වගේ CryptoTab browser කියලා option එකක් පෙන්눔 කරයි. ඉතින් ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ මෙතන මෙන්න මේ විදිහට click කරන්න. ඉතින් මේ විදිහට click කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ new tab එකක් open වෙයි. හරි. ඉතින් මේ විදිහට tab එකක් open වෙලා ඔයාට මේක browser එකක් විදිහට තමයි මෙන්න මේ විදිහට display වෙන්නේ. හරි. ඉතින් මේ විදිහට මේ browser එක අපි open කරගත්තට පස්සේ අපි මේ හරහා Bitcoin mine කරන්න නම් ඔයාට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ extension CryptoTab එක තියෙනවා. ඉතින් මෙතන තමයි ඔයා මෙන්න මේ විදිහට click කරන්න ඕනේ. ඉතින් මේ විදිහට click කරගත්තට පස්සේ ඔයාට new tab එකක් මෙන්න මේ විදිහට open වෙනවා. ඉතින් මෙතනින් තමයි අපි Bitcoin mine කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔයාට මෙතෙන්ට ආවට පස්සේ මුලින්ම පේන දේ තමයි මෙතන බිඳුවක් තිබලා බිඳුවක් තියලා ඊට පස්සේ බිඳු ගොඩක් තියෙනවා. ඉතින් මේ විදිහට බිඳු ගොඩක් තියෙන හේතුව තමයි මම ඔයාලට ඉස්සෙල්ලාම කිව්වා මේ වෙනකොට Bitcoin එක වටිනාකම ඩොලර් එකට සාපේක්ෂව ගොඩක් ඉහළ අගයක් වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ විදිහට බිඳු ගොඩක් තියෙන හේතුව. ඒ වගේම තමයි අපිට Bitcoin mine කරනකොට අපිට ඒක ගොඩක් ලොකු ප්‍රමාණයකින් mine කරන්න බෑ. පොඩ තමයි අපිට Bitcoin එකතු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට අපි කාලයක් තිස්සේ Bitcoin ලොකු ප්‍රමාණයක් අපිට earn කරගන්න පුළුවන් වුණොත් අපිට ඒ හරහා ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ වීඩියෝ එකේ අවසාන වෙනකොට කතා කරමු කොහොමද ඔයා මේ විදිහට Bitcoin ලොකු ප්‍රමාණයක් දවසකට සාමාන්‍යයෙන් සැලකිය යුතු Bitcoin ප්‍රමාණයක් earn කරන්න නම් ඒ සඳහා අපිට කරන්න පුළුවන් දේවල් ගැනත් අපි මේ වීඩියෝ එකේ අවසානයේට කතා කරමු. අපි මුලින්ම කතා කරමු ඔයා කොහොමද මේ CryptoTab extension එක open කරගත්තට පස්සේ ඔයා මුලින්ම Bitcoin mine කරන්න පටන් ගන්නේ කොහොමද කියන එක ගැන.
ඉතින් ඒකට ඔයාලට පේනවා ඇති මෙන්න මේ උඩ තියෙනවා mining speed කියලා මෙන්න මේ වගේ ටැබ් එකක් තියෙනවා. ඉතින් මෙතන off කියන තැනින් තමයි ඔයාගේ තියෙන්නේ. ඉතින් මෙතන අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ off කියන තැනින් මෙන්න මේ max කියන පැත්තට ඇදගෙන යන එක මේක. ඉතින් මේ විදිහට ඇදගෙන ගියාට පස්සේ අපිට මෙන්න මේ විදිහට පොඩි වෙලාවක් starting up කියලා තිබිලා මෙතන mine වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට mine වෙන්න පටන් ගත්තට පස්සේ ඔයාගේ ටික වෙලාවක් යනකොට මෙතන ඔයාගේ මුලින්ම පටන් ගත්ත ගමන්ම තියෙන්නේ මෙතන බිංදු ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් මේ බිංදු ටික නැති වෙලා මෙතන ඉලක්කම් එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට මේ ටැබ් එක හරහා Bitcoin mine කරන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට Bitcoin mine කරන්න පටන් ගන්නකොට ඔයාලට පේනවා ඇති දැන් මෙතන Bitcoin mine වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ mine වෙන speed එක වැඩි වෙන්න නම් ඔයාගේ device එකේ තියෙන performance බලපානවා. ඉතින් මේ කියන විදිහට අපේ device එකේ තියෙන performance අරගෙන තමයි මේ විදිහට Bitcoin mine වෙන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට මේ Bitcoin mine වෙන speed එක වැඩි වෙන්නේ අපේ PC එකේ තියෙන performance වැඩි වෙන තරමට. ඉතින් ඔයාලට ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි මේ විදිහට Bitcoin mine වෙනවා නම් අපේ තියෙන data වැය වෙනවද කියන එක ගැන. ඉතින් ඇත්තම කිව්වොත් මේ විදිහට Bitcoin mine කරන්න අපිට පොඩි data ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ලොකු data ප්‍රමාණයක් නෙමෙයි, පොඩි data ප්‍රමාණයක් අපිට මේ විදිහට වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔයාට ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි මේ විදිහට Bitcoin mine වෙනකොට ඔයාට තේරෙනවා ඔයාගේ PC එකෙන් නම් ඔයාගේ PC එක ටිකක් කාර්යක්ෂමව වැඩ කරනවා. ඉතින් ඒ විදිහට වැඩ කරනවා කියන්නේ අපේ PC එකේ performance තමයි performance ප්‍රයෝජනයට අරගෙන තමයි මේ විදිහට Bitcoin mine වෙන්න පටන් ගන්න. ඉතින් ඔයාගේ මම මුලින්ම කිව්වා ඔයාගේ PC එක performance වැඩි PC එකක් නම් ඔයාගේ මේ Bitcoin mine වෙන speed එක ටිකක් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඔයා මේ වගේ Bitcoin mine කරනවා නම් ඔයා සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් බලන වෙලාවට එහෙමත් නැත්නම් ඔයා PC එකේ පොඩි වැඩ කරන වෙලාවට ඔයාට මේ විදිහට Bitcoin mine වෙන්න දාලා ඔයාගේ අනිත්කුත් වැඩ ඔයාගේ PC එක හරහා කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා ගේම් එකක් වගේ ප්ලේ කරන වෙලාවට නම් ඔයා මේ විදිහට Bitcoin mine වෙන්න දැම්මොත් ඔයාගේ PC එක ගොඩක් ස්ලෝ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ඔයාට මේ විදිහට Bitcoin mine කරනවා නම් ඒකට ගොඩක්ම හොඳ ක්‍රමයක් තමයි ඔයා සාමාන්‍යයෙන් රැට නිින්දට යන වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ PC එක auto shutdown වෙන්න setup කරලා ඒ කියන්නේ පැය 2කින් 3කින් 5කින් වගේ auto shutdown වෙන්න setup කරලා ඔයාට මේ විදිහට Bitcoin mine වෙන්න දාලා ඔයාට නිින්දට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා කාලයක් මේ දේ කරගෙන යනකොට ඔයාට සැලකිය යුතු Bitcoin ප්‍රමාණයක් හම්බ කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට Bitcoin හම්බ කරනවා කියලා කියන්නේ මම ඔයාට ඉස්සෙල්ලත් පෙන්නුවා Bitcoin එකක වටිනාකම ලක්ෂ 17ක් වගේ වෙනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් Bitcoin 0.1 එකක් වගේ උනත් හොයාගන්න පුළුවන් නම් මේකෙන් අපිට සැලකිය යුතු ආදායමක් හම්බ කරගන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු කොහොමද ඔයා මේ Bitcoin mine වෙන speed එක වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඒකට ඔයාට කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි මෙන්න මෙතන ඔයාගේ මේ Bitcoin mining speed එකක් තියෙනවා. ඉතින් මේ speed එක ඔයා මෙන්න මෙතනින් maxම කරලා තියන්නේ. ඉතින් මේ විදිහට max කරලා තියනවා කියන්නේ ඔයාගේ PC එකේ තියෙන උපරිම කාර්යක්ෂමතාව පාවිච්චි කරගෙන ඔයාගේ Bitcoin mine වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට mine වෙනවා කියලා කියන්නේ වැඩි Bitcoin ප්‍රමාණයක් ඔයාට අඩු කාලයකින් හම්බ කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයාට මේකට ඊළඟට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය තමයි අපි මේ විදිහට අපේ Bitcoin mine වෙන්න දාලා අපේ මේ ටැබ් එක මිනිමයිස් කරලා තිබුවොත් ඒකෙනුත් අපේ Bitcoin mine වෙන ස්පීඩ් එක අඩු වෙනවා. ඉතින් ඔයාට මේ විදිහට Bitcoin mine වෙන්න දාලා මේ විදිහට ඒක ඩිස්ප්ලේ වෙන්නම තියන්න පුළුවන් නම් ඒ විදිහට තියෙන එකෙන් ඔයාගේ Bitcoin mine වෙන ස්පීඩ් එක වැඩි වෙනවා. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි මම ඔයාලට කිව්වා ඔයා රාත්‍රියේ නිින්දට යනකොට වගේ මේ විදිහට ඔයාගේ PC එක හරි ඔයාගේ මොබයිල් ෆෝන් එක හරි ඔන් එකේ තියලා ඒක ෂට් ඩවුන් වෙන්න ටයිම් එකක් සෙටප් කරලා ඔයාට ඒ විදිහට Bitcoin mine වෙන්න දැම්මොත් ඔයාට ඒකෙන් ඔයාගේ data ප්‍රමාණයක් කිසිම data ප්‍රමාණයක් වැය වෙන්නේ නැහැ. කොහොමත් මේකට ලොකු data ප්‍රමාණයක් වැය වෙන්නේ නැහැ. ඉතින් night time data වලින් ඔයාට ඒ දේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඔයා නිකරුණේ ගත කරන කාලයෙන් මේ විදිහට Bitcoin mine කරන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන පේනවා ඇති mining network කියලා option එකක් තියෙනවා. ඉතින් මේ mining network එක අපේ mining network එක වැඩි කරගන්න තරමට අපිට මේ Bitcoin mine කරන ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙන්න මේ mining network එක වැඩි කරගන්න නම් ඔයාට පුළුවන් මෙන්න මේ පහළ ඔයාගේ තියෙනවා ඔයාගේ referral link එක තියෙනවා. ඉතින් මේ link එක ඔයාගේ social media තුල ඔයාගේ යාළුවන් ඇතුළත share කරලා ඔයාගේ මේ mining network එකට කට්ටිය එකතු කරගන්න. ඉතින් මේ විදිහට මේ mining network එකට කට්ටිය එකතු කරගත්තට පස්සේ අපේ මේ තියෙන Bitcoin එකතු වෙන ස්පීඩ් එක වැඩි වෙනවා. ඉතින් මේ විදිහට ඔයා referral කෙනෙක් එකතු කරගත්තොත්
ඔයාගේ ස්පීඩ් එක වැඩි වෙන එක විතරක් නෙමෙයි වෙන්නේ එයාගේ ස්පීඩ් එකත් වැඩි වෙන එක වෙනවා. ඉතින් අන්න ඒ නිසා අපිට පුළුවන් මේක ජාලයක් විදිහට අපේ යාළුවෝ අතර ෂෙයා කරලා අපි කට්ටියත් එක්කම මේ විදිහට බිට්කොයින් earn කරන්න පටන් ගත්තොත් ඒ විදිහට අපේ බිට්කොයින් මයින් කරන ස්පීඩ් එක වැඩි වෙනවා. ඉතින් මේ විදිහට මයින් කරන ස්පීඩ් එක වැඩි වෙනවා කියන්නේ අපිට කෙටි කාලයක් තුල මේ බිට්කොයින් වැඩි ප්‍රමාණයක් earn කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න කියන විදිහට තමයි මේ විදිහට ඔයා බිට්කොයින් මයින් කරනවා නම් මේ විදිහට බිට්කොයින් මයින් කරන ස්පීඩ් එක වැඩි කරගන්න. ඉතින් මේ කියන ක්‍රම පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ අමතර කාලයෙන් එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ යාළුවොත් එක්ක මේ දේ ෂෙයා කරගෙන අපේ බිට්කොයින් මයින් කරන ප්‍රමාණය වැඩි කරගෙන ඒකෙන් අපිට ලොකු ආදායමක් කරා යන්න. ඉතින් මේ විදිහට ඒවට ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි මේ විදිහට අපි මයින් කරන බිට්කොයින් අපි කොහොමද අපේ account එකට ගන්න කියන එක ගැන. ඉතින් මේ විදිහට ඔයා හම්බ කරන බිට්කොයින් ඔයාගේ account එකට ගන්න නම් ඔයාට Coinbase account එකක් හරි එහෙමත් නැත්නම් blockchain account එකක් හරි තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාට දැනටමත් Coinbase හරි blockchain හරි account නැත්නම් ඔයාට ඒ දේවල් හදන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් අනිවාර්යෙන්ම පහලින් comment එකක් දාන්න. මොකද එතකොට මට පුළුවන් ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් ඔයාට මේ විදිහට බිට්කොයින් හරි එහෙමත් නැත්නම් බිට්කොයින් withdrawal කරගන්න නම් ඔයාට Coinbase account එකක් හරි blockchain account එකක් හරි තියෙන්න ඕන. ඉතින් ඔයාට මේ ඔයාගේ crypto tab හරහා හම්බ කරන bitcoin withdraw කරගන්න නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩ ඉරි තුනක් තියෙනවා. ඉතින් මේ ඉරි තුන උඩ මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් withdrawal BTC කියලා option එකක් තියෙනවා. ඉතින් මේ withdrawal BTC කියන තැන මෙන්න මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ new tab එකක් open වෙනවා. ඉතින් මෙතන අපිට minimum amount එක තියෙනවා. ඉතින් මේ විදිහට අපි PC එකකින් මේ bitcoin mine කරනවා නම් අපිට minimum amount එක විදිහට තියෙන්න ඕන bitcoin 0.04යි එකක ප්‍රමාණයක්. ඒ වගේම තමයි ඔයා මේ bitcoin mine කරන එක කරන්නේ ඔයාගේ mobile device එකකින් නම් ඔයාට මේ ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. ඒ කියන්නේ ඔයා bitcoin mine කරන්නේ ඔයාගේ mobile device එකකින් නම් ඔයාට minimum withdrawal එක විදිහට තියෙන්නේ 0.05යි එකක ප්‍රමාණයක්. ඉතින් ඒ විදිහට ඔයා මේ bitcoin mine කරන්න ඔයාගේ mobile phone එකෙන් නම් ඔයාට සාමාන්‍යයෙන් ටිකක් අඩු BTC ප්‍රමාණයකදී පළවෙනි withdrawal එක කරගන්න පුළුවන් වෙනවා. ඔයා bitcoin mine කරන්න ඔයාගේ PC එකෙන් නම් ඔයාට පළවෙනි withdrawal එක කරගන්න minimum bitcoin ප්‍රමාණය 0.04යි එකක ප්‍රමාණයක් තියෙන්න ඕන. ඉතින් මේ විදිහට මේ ප්‍රමාණය ඔයා earn කරගත්තට පස්සේ ඔයාගේ Coinbase account එකට හරි එහෙම නැත්නම් ඔයාගේ blockchain account එකට හරි ඔයාට මේ ඔයා earn කරන bitcoin withdrawal කරගන්න පුළුවන්. ඉතින් මම මුලින් කිව්ව විදිහට ඔයාට මේ වෙනකොටත් Coinbase account එකක් එහෙමත් නැත්නම් blockchain account එකක් නැත්නම් ඔයාට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ විදිහට කමෙන්ට් එකක් දාන්නට පස්සේ මම ඒ අදාළ වෙන විදිහට ඒ Coinbase account එකක් හරි blockchain account එකක් හරි හදාගන්නේ කොහොමද කියන එක ගැන වීඩියෝ එකක් ඔයගොල්ලෝ වෙනුවෙන් අරගෙන එන්නම්. හරි. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මෙන්න මේ crypto tab කියන web browser එක පාවිච්චි කරලා අපි අපේ bitcoin mine කරන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට bitcoin mine කරන speed එක වැඩි කරගන්න නම් ඔයාට මම ඉස්සෙල්ලා කියපු ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ මෙන්න මේ mining network එක වැඩි කරගත්තොත් අපිට පුළුවන් අපි එක එක්කෙනාගේ මේ මයින් වෙන ස්පීඩ් එක තවත් වැඩි කරගන්න. ඉතින් ඔයාට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක ඔයා පාවිච්චි කරා නම් ඔයා අපේ මේ මයිනින් නෙට්වර්ක් එකත් එක්ක තමයි එකතු වෙන්නේ. ඉතින් මේ විදිහට එකතු වෙනවා කියලා කියන්නේ අපේ මයිනින් ස්පීඩ් එක වැඩි වෙනවා. ඉතින් මේ විදිහට මයිනින් ස්පීඩ් එක වැඩි කරගෙන අපිට පුළුවන් කෙටි කාලයක් ඇතුළත මේ බිට්කොයින් වැඩි ප්‍රමාණයක් earn කරන්න. හරි. ඉතින් මේ ටික තමයි මට මේ වීඩියෝ එකේදී ඔයගොල්ලොත් එක්ක කියන්න තියෙන්නේ. ඉතින් මේ වෙනකොටත් ඔයා bitcoin mine කරන්න පටන් අරගෙන නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ විදිහට ඔයාගේ mobile device එකෙන් හරි එහෙම නැත්නම් ඔයාගේ PC එකෙන් හරි bitcoin mine කරන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට bitcoin mine කරන එක එක ක්‍රමයක් විතරයි. මේ විදිහට අපිට bitcoin හම්බ කරන්න පුළුවන් අන්තර්ජාලය හරහා bitcoin හම්බ කරන්න පුළුවන් තවත් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මේ ක්‍රම මොනවද? ඒ විදිහට හම්බ කරන්නේ කොහොමද කියන එක ගැන මම ඉස්සරහට වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට විස්තර අරගෙන එන්නම්. ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද මේ වීඩියෝ එකේදී ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති. ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වගේ දේවල් හැමදාම දැනගන්න ඔයාලගේ knowledge එක අප්ඩේට් කරගන්න subscribe කරලා තියාගන්න channel එක. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එක touch කරොත් මේ වගේ වීඩියෝ එකක් මම දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන ගන්නත් පුළුවන්. අවසාන වශයෙන් මේ වීඩියෝ එක ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඒ හැම දෙයක්ම පහලින් comment කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක share කරන්නත් කියලා මතක් කරන ගමන්ම මම මේ වීඩියෝ එකෙන් සමගන යන්නම්. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙන ඔයාලා හැමෝටම සුබ දවසක්. good luck.